කරන්න එපා. හොඳින් ඉන්න. හැරි පොටර්. නැගිටිනවා. නැගිටිනවා. ඉක්මනට. නැගිටිනවා මෝඩයා. අද අපි සත්තුවත්තට එනවා. හොනි මෙන්න අපේ උපන්දින කුමාරයා. මොකද නිදිමතද? ඉක්මන් කරලා අපේ උපන්දින කුමාරයාට කැම ලෑස්ති කරනවා. හොඳයි මං කරන්න. මගේ හොරතල් පැටියාගේ උපන්දිනේ සමරන්න හැම දෙයක්ම ලස්සනට ලෑස්ති කරලායි තියෙන්නේ. මං කරනවා මගේ කෝපික මෙහාට ගේනවා. පොඩ්ඩක් ඉන්න ගේනවා. මේ තෑගි ඔක්කොම ඔයාටයි පැටියෝ. තෑගි කීයක් තියෙනවද? 36යි. මම්මයි ගණන් කරලා තිබ්බේ. 30ක් මට ගියවරුද මට තෑගි 37ක් තිබ්බා. ඒකත් ඒ උඩට සමහර ඒවා ගියවුරුද්දට වඩා ලොකුයි. ඒව කොච්චර ලොකු නම් මට වැඩක් නෑ. අනේ 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 පුතේ කෑ ගහන්න එපා. අපි එළියට ගියාම පුතාට තව තෑගි දෙකක් අරන් දෙන්නම්. දැන් ඔක්කොම හරිනේ. මේක හොඳට මතක තියාගන්නවා. මොනවා හරි දෙයක් සිද්ධ වුණොත් මං ආයෙත් කියන්නේ නෑ. උඹට සතියක් යනකම් කෑම මුකුත් නෑ. තේරුණා නේද? කෝ හෙලවෙන්නේවත් නෑනේ. මොකද? නැගිටිනවා. යාට නිින්ද ගිහලා තියෙන්නේ. අපෝ මහ කම්මැලියෙක්. ඕවා ගණන් ගන්න එපා. එයාට මේ කිසිම දෙයක් ගැන හරියට තේරෙන්නේ නැහැ. හැමදාම කූඩුවක ඉන්නවා කියන එක මිනිස්සු මෙතනට ඇවිල්ලා ඔයාට කරදර කරනවා කියන එක ගැන. ඔයාට මං කියන දේ ඇහෙනවද? නෑ මේකයි. මම මීට කලින් සර්පයොත් එක්ක කතා කරලා නෑ. ඇත්තටම හැමදාමත් ඔයා මිනිස්සුත් එක්ක කතා කරනවද? වෙන රටකින් නේද ඔයා ආවේ? ඔයා තනියම දෙන්නේ. පවුලේ කවුරුවත් නැද්ද? ඇත්තද? ඔයත් මම වගේමයි.